ප්‍රේමේන්ද්‍ර මාමේ මම දැනගන්න කැමතියි. එතකොට මේ දිස්ත්‍රික්කෙන් පිට මේ දේශපාලන වැඩ කටයුතු වල යෙදෙද්දී ගුණපාල හතරසිංහ මාමත් එක්ක කොහොමද මාම සම්බන්ධ වුණේ කියලා ඉවරලා අපිට සහෝදර දෙනක් කරනවා නම් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ගුණපාල හතරසිංහ මහෝදරයාට මේ 80 දශකයේදී පක්ෂයේ යෝජනාවක් ගේනවා ආනමඩුව අතුරු මෙතිවරණට සම්බන්ධ වෙන්නේ කියලා. පූර්ණ කාලිනව. ඒතකොට උපතිස්ස ගමනායක සහෝදරයා තමයි ආනමඩුවේ අතුරු මෙතිවරණට ඉදිරිපත් වුණේ අපේක්ෂකයව තියෙන. ජනතා විමුක්ති පෙරමුණේ ස්වාධීන අපේක්ෂක කියලා තමයි ඉදිරිපත් වුණේ ඒ කාලේ. ඊළඟට ගුණපාල හතරසිංහ සහෝදරයා යනවා ආනමඩුවට තනියෙන්. ඒ කාලේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ දේශපාලනය තමයි ඒ පැත්තේ තිබුණේ. එතකොට කියන්නේ රතු පාට දේශපාලන පක්ෂ තිබුණේ නැහැ. මහජන එක්සත් පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ එහෙම මොකවත් තිබුණේ නැහැ. එතකොට අපට ඒ පැත්තේ මිනිස්සු කිව්වේ රතු ඇත්තෝයි කියලා. නම සඳහන් කරේ නැහැ. ඒ තරම් නොදියුණු තත්ත්වයක් තිබුණේ ආනමඩුව ආසනය තුල. ගුණපාල හතරසිංහ සහෝදරයා ගිහිල්ලා ඉංගිණි මිටිය කියන ප්‍රදේශයේ බහිනවා. ගිහිල්ලා ඒ කාලේ තිබුණේ මේ තිබුණේ සම්පූර්ණම මේ පොඩි තේ කඩ කියලා කියන පොල්ලතු අහුරපු ඒවයි තිබුණේ ඉස්කිරිඤ්ඤ බටරිස්කොත්තු වගේ තමයි තිබුණේ. ගුණපාල සහෝදරයා ගිහිල්ලා ඒ කඩයක් ළඟ කියන්නේ නවාතන් ගන්න තැනක් තිබුණේ නැහැ. අපිට පක්ෂයට සම්බන්ධ කිසිම කෙනෙක් ආසනය ආනමඩු ආසනය තුන කොහෙවත් හිටියේ නැහැ. ගුණපාල හතරසිංහ සහෝදරයා උඩින් පාත් වෙච්ච වගේ ගිහිල්ලා එතෙන්දී ඒ කඩයක් ළඟ නතර වෙලා මිනිස්සුත් එක්ක කතා කරලා දේශපාලනය ගැන සහ ආනමඩුව පළාත පිළිබඳව කතා කරලා හිතවත් වෙනවා. හිතවත් වෙලා දැන් දවල් වෙනකොට කෑම කන්න විදියන්න සල්ලිත් නැහැ. ගුණපාල හතරසිංහ සහෝදරයා ඉංගිණි මිටිය වැව ළඟට ගිහිල්ලා ඉවල්ලින්දි ටිකක් අරගෙන ඉවල්ලින්දි ගස් තිබුණා ඒවෙන් අරගෙන කාලා වතුර ටිකක් බීලා බඩ පුරවගෙන එනවා. ඒ වගේම මේ ප්‍රේමේන්ද්‍ර මාමේ අපි අහලා තියෙනවා ඔහුගේ ජීවිතේ වුණත් ඔහු ගොඩාක් දුෂ්කරතාවලට මුහුණ දීලා ඉවර වෙලා මේ දේශපාලන වැඩ කටයුතු වල යෙදුන කෙනෙක් කියලා. තමන්ගේ දරුවෙක් පවා මේ ජීවිතය අහිමි වුණා ඔහුගේ දේශපාලන වැඩ කටයුතු වල ගමෙන් පිට වෙනත් ප්‍රදේශක දේශපාලන වැඩ පූර්ණ කාලීන වැඩ කටයුතු වල යෙදෙන අතරතුර ප්‍රේමේන්ද්‍ර මාමේ මේ පිළිබඳව පොඩි සඳහනක් කරොත් මේ අවස්ථාවේ ගුණපාල හතරසිංහ සහෝදරයා ආනමඩුවේ මේ මාස ගණනාවක් පක්ෂයේ දේශපාලන කටයුතු කරන අතරතුරේ ඒ සහෝදරියට ඊට මාසයක විතර දරුවෙක් ලැබිලා එතන ගුණපාල හතරසිංහ සහෝදරයාගේ ඒ සහෝදරිය කරුණාකයි ඉන්න ගෙදරට ගොඩ වෙන්න තිබුණේ මේ ආරක් තිබුණා. දික්වල ආරේ කියලා මේ දැවැන්ත ආරක්. එදා මාස් කන්නේ ආරේ තිබුණු ඒ දණ්ඩ පවා ගහගෙන ගිහලා පිටාර ගාලා තිබුණේ. ඒ සහෝදරියට බැරි වෙනවා දරුවාට පිට් එක හැදිලා දරුවාට ඉස්පිරිතාලට එක්ක යන්න බැරි වෙනවා. දරුවා අතරමඟදී මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා ඒ භූම දාන කටයුතු පවා කරන ගුණපාල හතරසිංහ සහෝදරයා සම්බන්ධ වෙලා ඒ සහෝදරයා තමන්ගේ දරුවා පිළිබඳවත් කටයුතු කරන්නේ නැතුව තමයි මේ අනිත් පැත්තෙන් ගත්තන් පස්සේ පොදු ජනතාව වෙනුවෙන් පක්ෂේ වැඩ කටයුතු කරන්නේ ආනමඩුවේ ඉඳගෙන. ඒ වගේ කැපවීම කරපු සහෝදරයෙක් තමයි ගුණපාල හතරසිංහ සහෝදරයා. ඔව් ඒ වගේම ගුණපාල හතරසිංහ මාමගේ මේ දේශපාලන වැඩ කටයුතු වලදී ඔහු මේ අවසාන කාලයේදී වෙනත් දිස්ත්‍රික්කයක දිස්ත්‍රික් ලේකම් කෙනෙක් හැටියට වැඩ කරා කියලත් අපි අහලා තියෙනවා. ඇත්තටම මේ දැන් ප්‍රේමේන්ද්‍ර මාමලා වගේ නම් ඒ ගොඩක් විස්තර ඒ පිළිබඳව දන්නවා ඇති. අපි ඒ ගැන පොඩි සඳහනක් කරොත් මුලින්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමලේකම් විදියට තමයි සංවිධායක හැටියට තමයි ගුණපාල හතරසිංහ සහෝදරයා විජිත රණවීර සහෝදරයා ඊළාට අනිත් රාමනායක සහෝදරයා පියසේන රාමනායක සහෝදරයා විජිත රණවීර සහෝදරයා ඔය වගේ කට්ටිය දිනාස් සහෝදරයා සත්‍යපාල වණික සහෝදරයා දිනාරච්චි සහෝදරයා සත්‍යපාල වණික ආරච්චි සහෝදරයා ඔය වගේ කට්ටිය ගොඩක් හිටියා සම සංවිධායක වරුවසෙන් හම්බන්තොට දිස්ත්‍රික්කේ. ඊට පස්සේ තමයි ඊටත් එහා ඉහළ සංවිධාන වලට ඉක්මනින් යන්න පුළුවන්කම තිබුණා මේ හතරසිංහ සහෝදරයාට. ඒ වගේ දේශපාලන දැනුම කියන්නේ සමාජවාදී පිළිබඳව, ධනවාදී පිළිබඳව සහ කොමියුනිස්ට් වාදී පිළිබඳව හුඟා පූර්ණ දැනුවත් වීමක් තිබුණ දර්ශනවාදී පිළිබඳව
පිළිබඳව මේ ගුණපාල හතරකින් සහෝදරයට ඊට පස්සේදී මේ 88 89 කාලේදී මේ දිස්ත්‍රික්කයෙන් පිටස්තර ප්‍රදේශයක යනවා 1980 දශකයේදී යනවා මේ මොරාගල දිස්ත්‍රික්කේ. අනේ එහෙදි තමයි මේ කොමාරි බලාපොරොත්තු නැති විදියට පොලිසිය විසින් අත්අඩංගුවට ගන්න. අරගෙන ඝාතනය කළ මරලා දානවා. එතකොට අපිට මලකඳවත් හම්බ වෙන්නේ නැහැ ගුණපාල හතරකින් සහෝදරයගේ. අපි ඒකට දේශපාලන ජීවිතය ගත කරාට අපිත් එක්ක කැප වෙලා වැඩ කරාට ඒ සහෝදරියටවත් කරුණාකටවත් මේ මලකඳ දකින්න හම්බ වෙන්නේ ධනේශ්වර හමුදාව විසින් ඒවා ඝාතනය කරලා විනාශ කරලා දානවා. නමුත් ඔහුගේ කැපවීමේ කලාව නිර්භීතකම ම්ලේච්ඡත්වයට විරුද්ධව 71ට කලිනුත් ම්ලේච්ඡත්වයට විරුද්ධව නිර්භීතකම ගෙන හැරපෑව එඩිතර බව ඊළාට සංවරය විනය කැපවීම එතකොට සදාචාරය සංස්කෘතිය විප්ලවවාදී සදාචාරය ආරක්ෂා කරා අන්න එහෙම කරපු සහෝදරයෙක් තමයි අපිට අද එනකොට නැති වෙලා තියෙන්නේ. ඉතින් අපිට බොහොම පාඩුවක් වුණා අද මේ මොහොතේත් අපිට මතකයට නැගෙනවා මේ ගුණපාල හතරකින් සහෝදරය පිළිබඳව. ඒ වගේම අද නවකය හැටියට දේශපාලන සම්බන්ධලා ඉන්න පිරිස්වලට ගුණපාල හතරසිංහ මාමගේ ජීවිතයෙන් ගන්න පුළුවන් ඒ ජීවගුණය පිළිබඳව සඳහනක් කරොත් එයාට ආර්ථික වැඩපිළිවෙල යොදාගෙන ඉදිරියට දියුණු වෙන්න පුළුවන්කමක් තිබුණා. ශාරීරික වශයෙන් අධ්‍යාත්මික වශයෙන් එයාට පුළුවන්කම තිබුණා මේ ධනේශ්වර ක්‍රම තුළ යම් කිසි ඉදිරියට යාමක් ආර්ථික පැත්තෙන්. නමුත් එහෙම කරේ නැතුව තමන්ගේ ඉඩකඩම් පවා පක්ෂයට පරිත්‍යාග කරා. අක්කර දෙකමාර කුඹරත්වනේ පක්ෂයට පරිත්‍යාග කරා. එක වියටයක්වත් ගන්නේ නැතුව. ඒකට පක්ෂයේ ආර්ථික වැඩපිළිවෙලට ඒක යොදා ගන්න පුළුවන්කම තිබුණා. ඒ විදිහට තමයි අනිත් එක තමයි මේ තමන්ගේ අනිකුත් ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ පොදු අරමුණු වෙනුවෙන් කටයුතු කරා. සම්පූර්ණව භාවිතාවෙන් යෙදුව විප්ලවවාදී න්‍යාය විතරක් නෙවෙයි. න්‍යාය දැනගත්තා. නමුත් න්‍යාය භාවිතය යොදපු සහෝදරයෙක් තමයි ගුණපාල හතරසිංහ සහෝදරයා. බොහොම ස්තුතියි තේමේන්ද්‍ර මාමේ අපේ ආදරණීය සහෝදරුවන් ගුණපාල හතරසිංහ මාමේ ජීවිතය පිළිබඳව යම් කිසි සටහනක් තියලා දැනුවත් කිරීම පිළිබඳව